හයි සාදරෙන් අදට පිළිගන්න අලුත් බලුත් වීඩියෝ එකට. ඉතින් මේ අද මචං මේ නිවාඩු දවසේ අද සෙනසුරාදා අද මම කරන්නේ මම කාමරය අස් කරන එක මචං. දැන් මේ කාමරයට මේ කාමරේ යවන්කො බලන්න ඔයාලට පෙන්නන්න. ඒක ලොකුවට මේ අස් කරන්න දෙයක් නැහැ. හැබැයි මගේ මේ සෙටප් එක පොඩ්ඩක් තියෙන දන එහෙම කරන්න ඕනේ. මම පෙන්නන්න කාමරේ. ඉතින් මචං කාමරේ දොරක්වත් නැහැ තාම තියෙන හැටි. ෆ්‍රී ෆයර් එකක ඉන්න කාමරය අස් කරන්න දෝ වෙනවා. මේ දින්න මගේ හිච්චි ස්ටුඩියෝ සෙටප් එක ඒක ගැන පස්සේ කතා කරමු අපි. දැන් මේක අස් කරන්නයි යන්නේ. ඉතින් අස් කරන්න ඔයගොල්ලොත් එක බෙදා ගන්නයි කියලා හිතුවා. එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරන්න හැබැයි තියෙන bell icon එක click කරන්න. එතකොට අපි දාන අලුත් වීඩියෝ එකක් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝට let's go. ඕක නවත්තනු ඇති. දැන් ඉවර අන්තිමයි කමේති. අන්තිම කියන්නේ මේ මැච් එක ඉවර. තව එකයි. හරි මුලින් ලැප් එක වහගෙන අපි ඉවරටි කරගෙන ඉමු. මේ මචං ලැප්ටොප් කූලින් පෑඩ් පාවිච්චි කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ බලපන් කුණු. අම්මට සිරින කොටු තගයක් තියෙන. මල්ලේ මේකට දැන් කම්පියුටර් එක පොඩ්ඩක් අල්ලලා මේ තියනවා මේක පොඩ්ඩක් මේ පැත්තේ. කම්පියුටර් පොඩ්ඩක් තියාගමු. දැන් අපිට තියෙනවා මොනිටර් එකේ ටික පොඩ්ඩක් එහෙම කරන්න. අපි දැන් මේ මේසේ තියෙන ටික පොඩ්ඩක් අස් කරලා දාමු. ඔන්න එක මේසයක් කිව්වට මේස දෙකම අස් කරා. ඉතින් දෙකම හිස් කරගත්තා. දැන් මේක තියෙන්නේ මේ හැඩයටනේ. බෑග්ග්‍රවුන්ඩ් එක මේ පැත්තට තියෙන මම දැන් ගන්නවා මෙන්න මේ පැත්තේ. ඒ කියන්නේ මේසේ මෙහෙ ඉඳලා මෙහෙට ගන්න. බලමු. අපි මේ විදියක් බලමු මාක් හරි කරන්න. මේ තියෙන බරු ටික. මෙතන තියෙනවා මොල්ඩර්ස් කීබෝඩ්. මෙකැනිකල් කීබෝඩ් එකක්. ඒත් එක්කම මෙතන වයර් කෑලි මේන් channel එක හම්බෙච්ච ටිකක්. PS5 එකක් තියෙනවා. මේක Google ගාවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. Didn't care that we were බෆල් එකට ෂොට්ස් එක මේ සෙටප් එක හදලා මාසයක්වත් ගියේ නෑ බං. අයියෝ ෂිට් මේ ගුල්ලෝ ගහලාද බං වේයෝ වෙන්න බෑ. ගුල්ලෝ තමන්න මොකක්ද ප්‍රශ්නයක් නේ මෙතන දැන්. ෂිට් හරි බලමු මේක මේ ටික මම අතු ගාගෙන කරන්න බලමු. හරි මේ ටික අතු ගන්න ගමුද. The days we were young, wild and free, basic getting sprung. We used to dance the night away, hang out the whole next day. මේක හරි. මේක චුට්ටක් තියෙන මේ ටික චුට්ටක් අතු ගාව. මේ ටික චුට්ටක් අයින් කරලා පොඩ්ඩයි තියෙන මේ ටික අතු ගාලා අපි අටව ගමු අපේ මේසේ. One eternity later. Me, summer love, didn't care that we weren't meant to be. You were mine, I was yours. පළවෙනි අදිය සාර්ථකයි. මෙන්න මේ විදිහට තමයි මම අද හදන්නේ සෙටප් එක. මේ පැත්තට වැටෙන්න තමයි හදන්නේ. ඉතින් හැමදාම එකම විදිහට ඉන්නත් බෑනේ. රයිට්. එහෙනම් දැන් කම්පියුටර් කෑලි ටිකයි ඒ ටිකයි අස්පස් කරලා ලස්සනට මෙතනට තියාගමු. ඔක්කොටම කලින් මෙන්න මේ කූලින් පෑඩ් එක සුද්ධ කරගන්න බලන්න. මේකේ තියෙන කුණු පුළුවන්ද? යා Summer love, sweet joy, where did you go? අස්කර. ඕ ඉස්සෙල්ලට පොඩි ෆෑන් තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝගේ ගෙදර කම්පියුටර් එකක් නැත්තම් මචං ඔයාලා ගෙදර කම්පියුටර් එකක් නැත්තම් ඔයාලා පින්සලකින් හරි සුද්ධ කරගන්න. දැන් මේ බලන්න ලස්සනට තියෙනවා. උම් එකක් දෙන්න පුළුවන්. රයිට්. එහෙනම් මෙතෙන්ට කෑලි බෑලි ටික අටවගෙන ඉමු. Remember the days we were young. කේබල් ටික ඔක්කොම ලියාගත්තා. මේ දැන්
තියෙන කේබල් මැනේජ්මන්ට් කරලා මේ අනිත් කැලි වල ටික හයි කරා. හරි අපි දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. Laughing, having fun. ඔන්න මගේ සබ්වූෆර් සෙට් එකත් මම දාගත්තා පිටිපස්සේ ස්පීකර් දෙක එක්කම ඉතින් මට ඒකට සිංදුවක් කියන ෂේප් එකේ අහගන්න පුළුවන්. ඉතින් බලමු. ස්පීකර් සෙට් එකත් මම මේ විදිහට හයි කරගත්තා. අපි බලමු මේ විදිහට අනිත් එකත් මැනේජ් වෙන විදිහ. What's yours? Take me back once more. Summer love, where did you go? Summer love, you have no idea what you did to me. Summer love, didn't care that we weren't meant to be. You were mine, now what's yours? Take me back once more. Summer love, sweet joy, where did you go? ඔහෝ ඉතින් 80ක් වගේ වැඩ ඉවරයි. මේ වගේ වැඩ ටිකකුත් තියෙනවා. මෙන්න මේ වගේ වැඩ ටිකකුත් තියෙනවා මචං මේ. පොඩි සීන් ටිකක් තියෙනවා. ඉතින් මේ ටික ලස්සනට තියෙනවා. දැන් මේ ටික පොඩ්ඩක් අස්පස් කරලා මේ ටික බලමු මොකද වෙන්නේ කියලා. A few inches later. ඔන්න ඔක්කොම ඉවරයි. ඉතින් දැන් බිම මුකුත් නැහැ. ලස්සනට ඔක්කොම අස් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් ෆයිනල් රිසල්ට් එක කොහොමද කියලා. අදට ඉවර වෙන්නේ මොකද දන්න ඔයගොල්ලෝ මගේ රූම් එක ගැන අවුලන්නේ නැහැ නේ. අවුලන්නේ නැත්නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. subscribe කරලා නැත්නම් subscribe කරන්න හැවත් තියෙන bell icon එක click කරන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. අපි අලුත් vlog එකකින් අලුත් වීඩියෝ එකකින් අලුත් විදිහට සෙට් වෙමු. නැවත තවත් thank you වීඩියෝ බලවට. එහෙනම් bye bye. ජය වේවා.